සුජාතයි මටයි දෙන්නටම නිවාඩු දවසක් හින්දා අපි දෙන්න කතා වුණා ළඟ තියෙන පාක් එකකට යමු කියලා. මැප් එක දාගෙන යනකොට තමයි තේරුනේ එදා අපි සකුර බලන්න ගිහපු පාක් එකටමයි යන්නේ කියලා. මේ පරිසරය වෙනස් වෙලා තියෙන විදිය දැක්කම මට හරිම පුදුමයි. මොකද එදා අපි මේ පාක් එකට එනකොට මේ බලන හැම තැනම ගහක තිබුණ සකුර මල්. අද ඒ මල් හැලිලා හැම ගහකම අලුතින් කොළ ඇවිල්ලා මුළු පරිසරයම කොළ පාටයි. ඒ වගේම තමයි සීතලත් නැති රස්නිත් නැති හරිම සෞම්‍ය කාලගුණයක් තමයි මේ දවස්වල තියෙන්නේ. මේ පාක් එක දවසක් විතර ඇවිදින්න පුළුවන් ලොකු පාක් එකක්. ඉතින් යාළුවෝ මමයි කතා වෙලා එක සයිඩ් එකක් තෝරගෙන අපි ඒ පැත්තට යමු කියලා කතා වුණා. මගේ මතක සටහන් විදිහට මේ YouTube channel එකට එකතු කරපු මගේ වීඩියෝස් මම හිතපුවත් නැති විදිහට ලොකු පිරිසක් බලලා තිබුණා. ඉතින් ඒ වීඩියෝස් බලපු ඒ වීඩියෝ වලට කමෙන්ට් කරපු මගේ channel එකත් එක්ක එකතු වුණු ආදරණීය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මට නම් මේ පරිසරය දකිනකොට මතක් වෙන්නේ සුජාත දියණිය, අභීත දියණිය අන්නේ කතා ටික. යාළුවෝ මමයි කියව මේ පාක් එක පුරා ටිකක් ඇවිත්තා. ඉතින් යන හැම තැනම මේ පාක් එක පුදුම තරම් ලස්සනයි. මෙතන ට්‍රැඩිෂනල් අයිටම් එකක් වගේ පර්ෆෝමන්ස් එකක් තිබ්බා. එතනත් ටිකක් වෙලා ඉඳලා අපි දෙන්න කන්න මොන හරි ගන්න කියලා හිතාගෙන මේ පැත්තට ආවා. හැම එකක්ම වගේ බලලා ගියත් අපිට හරියන දෙයක් තිබුණේ නැහැ ගන්න. එදා පාක් එකෙත් සෙනග ගොඩාක් හිටියා. පරිසරයේ තියෙන දේවල් වලින් ලස්සන නිර්මාණ කරන්න මෙතන මේ වගේ තැනක් තිබුණා.
ඉතින් එතනත් අපි චුට්ටක් නැවතිලා නිර්මාණ බලලා ගෙදර එන්න පිටත් වුණා. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිතේ කිරිල්ලක්. ඒ වුණාට ටිකක් ඉස්සරහට යනකොට ෆුඩ් කාර්ට් වගේක් ආයෙත් දැක්ක නිසා එතන තිබුණ මේ ක්‍රේප් දෙකත් යාළුවමයි අරගෙන ගෙදර එන්න පිටත් වුණා. අහසේ සරා සංසාරේ එකම එනකොට තමයි මේ මාළුවන්ව දැක්කේ. මිනිස්සු කන දාන නිසා යාළුවා ගොඩටම ඇවිල්ලා නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවිනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිඹින්නම් නැතිවූ ආදරේ ගිලන්. අපි එනකොට ළමයි වගේක් වොලිබෝල් සෙල්ලම් කර හිටපු නිසා අපිත් එයාලත් එක්ක එකතු වෙලා ටිකක් සෙල්ලම් කරා. ඉතින් හරිම හොඳයි යාලා. අපි ගොඩක් වෙලා යාලත් එක්ක සෙල්ලම් කරා. ඊට පස්සේ තමයි ඉතින් අන්තිමේටම අපි ගෙදර එන්න පිටත් වුණේ. Loneliness has always been a friend of mine. I'm leaving my life in your hand. People say I'm crazy, that I am blind. Risking it all in a dance. Remember when I told you no matter where I go, I'll never leave your side, you will never be alone. Even when we go through changes, even when we're wrong, remember that I told you I'll find my way back home. ජීවිතේ මොනවම හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. ඉතින් එහෙම මහන්සි වෙන ඔයාට කවදාකවත් වර්ධින්නේ නැහැ. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක බලුවට ඔයාට ගොඩාක් ස්තුතියි.